Hi everyone! ඔගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මේ තමයි මගේ YouTube channel එකේ පළවෙනිම vlog එක. ඉතින් මේ vlog එකේ මං ගියන්නේ මෙන්න මේ කට්ටියත් එක්ක මීට මාස 5කට 6කට කලින් සිරිපා කරුණා කරපු සිරිපාද වන්දනාව ගැන. ඉතින් අපි සිරිපා කරුණා කරේ රත්නබුල පලාබද්දල පාරෙන්. අපි පලාබද්දලට යනකොට පොඩක් වැහැලා පරිසරය මාර කූල් එකේ තිබ්බේ. අපි හවස 5ට විතර තමයි සිරිපා කරුණා කරන්න පටන් ගත්තේ. අපිට මගදී කෝපි දන්සලක් හම්බුණා. අපි මේ කෝපි බීලා, බිස්කට් කාලා, පොඩි චැට් එකක් එහෙම දාගෙන ඉන්න වෙලාවක්. මේ තියෙන්නේ රත්නපුර පලාබද්දල පාරෙන් සිරිපා කරුණා කරන කෙනෙක්ට ඉදිකටු පාන හම්බෙන තැන. ඉතින් මේ වෙලෙත් අපි ටිකක් ටයර්ඩ්. අපි ඉතින් මේ පොඩක් වාඩි වෙලා පොඩි රෙස්ට් එකක් ගත්තා. මේ ඉතින් අපේ කට්ටිය. මේ අපේ කවිත්ම කෝඩු නිසා සිතුමල්ලි යාට අදාළ චාරිත්‍ර වාරිත්‍ර කරනවා. මත් මේ පළවෙනි වතාවට තමයි මෙහෙම චාරිත්‍ර වාරිත්‍ර දැක්කේ. එදා රෑ අපි විශ්‍රාම ශාලාවක පොඩ්ඩක් නැවතුණා රෙස්ට් කරන්න. මොකද මේ වෙලාවේ අපි හැමෝම මාරම ටයර්ඩ්. මේ ඉතින් අපේ උමාෂට නම් හොඳටම එපා වෙලා ඉන්නේ. මේ ඉතින් මෙයාටත් නිින්ද ගිහින් ඊට පස්සේ උදේ අපි ආයෙම සිරිපා කරුණා කරන්න පටන් ගත්තා. අපි ඉතින් ෆොටෝස් වීඩියෝස් ගන්න ගමන් හිමින් හිමින් සිරිපා කරුණා කරන්න පටන් ගත්තා. අපි එදා උදේට රොටි කාලා ප්ලේන් ටී බීලා ආයෙම මේ ලස්සන view එක මැදින් සිරිපා කරුණා කරන්න පටන් ගත්තා. මාරම ලස්සනයි එදා view එක. මම මේ හැම දෙයක්ම කියන්නේ මට මතක තියෙන විදිහට. මොකද මේ සිරිපා කරුණාවට දැන් මාස 5ක් 6ක් වෙනවා. අපි සිරිපා කරුණා කරේ අප්‍රේල් මාසයේ. ඉතින් අපි වීඩියෝස් ෆොටෝස් ගන්න අමතක කරේ නෑ මේ ට්‍රිප් එකේදී. නැත්නම් සිරිපා කරුණාවේදී. මොකද අපි හැමෝගෙම ප්‍රධානම රාජකාරී වෙලා තිබ්බේ ෆොටෝස් වීඩියෝස් ගන්න එක. මේ ඉතින් තැන තැන නිදා ගන්න සුචිර මල්ලි. ඔන්න ඉතින් අපි උඩමළුවට කරුණා කරා. මේ ඉතින් අපේ කට්ටිය උඩමළුවට කරුණා කරපු හැටි. ඔන්න මුලින්ම අපේ උමාශයනමා, ඊට පස්සේ කවිත්මා, ඊට පස්සේ විදුෂිකා, ඊට පස්සේ මේ පාන් කියා ගන්න බැරි වෙන්නේ මම ඉතින් මේගොල්ලන් වඩා වැඩිමල් නිසා මට ටිකක් අමාරුයි. මේ ඉන්නේ අපේ සිතු මල්ලි, මේ සුචිර මල්ලි, මේ ඉතින් ඉන්නේ අපේ ප්‍රබෝධ්‍ය. අපි ඉතින් උඩමළුවේදී චාරිත්‍ර වාරිත්‍ර වතාවත් එහෙම කරලා ටික වෙලාවක් උඩමළුවේ ඉඳලා මේ ඉතින් පහළට කරුණා කරනවා. ඉතින් අදට vlog එක මෙච්චරයි. මගේ vlog එක බලපු ඔයගොල්ලෝ හැමෝටම thank you so much.